නිතර මුණ ගැහෙන උතුම් පූජාවක් තමයි සුපිප්පිසුවඳ මල් පූජා කිරීම. අයම් පුප්ප පූජා බුද්ධ පච්චේක බුද්ධ මහා ශාවකානං. මේ මල් පූජාව බුදුපසේ බුදු මහරහත් උතුමන්ගේ චාරිත්‍ර විධියක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේලාගේ පරම්පරාවේ මහා ආර්යයන් වහන්සේලාගේ පරම්පරාවේ ලැබිච්ච සෑම අවසරයකින්ම සිල්වතුන්ගේ ගුණවතුන්ගේ සිරිපා බියස මල් පූජා කිරීමේ උතුම් චාරිත්‍ර විධිය දැක ගන්නට ලැබෙනවා. ඒ අතරට දැන් පින්වත් ශාලිකා සීකලා වගේ සුමන මාලාකාරයා ජීවිතේ පවා නොතකා ඒ මල් පූජාව සිද්ධ කළේ. මටත් මතක් වෙනවා මේ වෙලාවේ එක්තරා ලිහිණි පක්ෂියෙක් පොකුණු තෙරක ගොදුරු ගනිමින් ඉන්න වෙලාවේ දසබලධාරී බුදුරජාණන් වහන්සේ එතෙන්ට වඩිනවා. ආන්නේ වඩින වෙලාවේ මේ ලිහිණි පක්ෂියාට ඇති වෙච්ච සතුට නිසා ඒ තුඩින් පොකුණේ තියෙන සුපිපිසුවඳ මල් සමූහයක් නෙලාගෙන ඇවිල්ලා බුදු සිරිපා අභියසකින් එක වැටෙන්න